දිව අග තියෙනවනේ. ගොඩක් කොහොමද? ඉන්දියාවේ එක හදාගෙන තියෙන ඉන්දියාවට ඕන විදිහට නෙමෙයි. ඇමරිකාවේ එක හදාගෙන තියෙන ඇමරිකාවට ඕන විදිහට නෙමෙයි. ini මොකද්ද? කියන්නේ බලන්න යනකොට මොකද ඉක්මන. ඒකීය දෙක සන්ධීය 3 අර්ධ සන්ධීය 4 සහ සන්ධීය right. ටක්කලවට කියන්නේ ඒකීය ආණ්ඩුවේ බලය මොන වගේද? ටක්ක කොහොමද? ඒකීය ආණ්ඩුවේ බලය කොහොමද තියෙන්නේ? මධ්‍යම ආණ්ඩුවට පමණයි. ඒකීය ආණ්ඩුවේ බලය තියෙන්නේ කාටද? මධ්‍යම ආණ්ඩුවට පමණයි. සංධීය ආණ්ඩුවේ මධ්‍යම ආණ්ඩුවත් ප්‍රාන්ත ආණ්ඩුවත් බෙදාගෙන තියෙන්නේ. අර්ධ සංධීය ක්‍රමේ ඒකේ මධ්‍යම ආණ්ඩුවත් ප්‍රාන්ත ආණ්ඩුවත් බලය බෙදාගෙන ක්‍රියාත්මක කරනවා. සාසන්ධීයකේ ඒකෙත් එහෙම තමයි. ඉතින් ඔක්කොම සංධීයනේ. අර පොඩි වෙනස්කම් පස්සේ කතා කරමු. ප්‍රධාන එක මොකද්ද සංධීය ක්‍රමයක් නම් අනිවාර්යෙන් තියෙන්නේ මොකද්ද? මධ්‍යම ආණ්ඩුවත් ප්‍රාන්ත ආණ්ඩුව බලය බෙදාගෙන. රයිට්. දෙක කියන්නේ ඉක්මන. හරි කියන්නේ. ඒකීය ආණ්ඩු ක්‍රමයක මධ්‍යම ආණ්ඩුවට පුළුවන් මොනවද කරන්නද? ප්‍රාන්ත ආණ්ඩුවේ බලතල මොනවද කරන්නද? අවෝසි කරන්න පුළුවන්. ඒකීය ආණ්ඩුවට පුළුවන් මොනවද කරන්නද? මධ්‍යම ආණ්ඩුවට පුළුවන් පහළ මට්ටමේ ආයතන වල බලතල අවෝසි කරන්න පුළුවන් ගන්න පුළුවන්. සංධීය ක්‍රමයේ පුළුවන්ද? බෑ. අර්ධ සංධීය ක්‍රමයේ අර්ධ සංධීය ක්‍රමයේ මොකද වෙලා තියෙන්නේ? මධ්‍යම ආණ්ඩුවට පුළුවන් ප්‍රාන්තවල බලයට ඇඟිලි ගහන්න පුළුවන් නේ. right. එහෙනම් සාසන්ධීය එක්ක මධ්‍යම ආණ්ඩුවට වඩා බලවත් කවුද? ප්‍රාන්ත ආණ්ඩු. තේරුණානේ? වැඩි තේරුණාද? වැඩි ඔළුවට ගියාද? වැඩි ඔළුවට යන්න. වැඩි පොතට කියන්න නෑ. වැඩි පොතේ ලියන්න පුළුවන්. හැඩ දාලා ඉලි දාලා සරල රේඛා ඇඳලා කෝ කලර් ටියුබ් කවපෙක් දාලා පොතේ තියන්න පුළුවන්. පොත තියාගන්න පුළුවන්. පොත පස්සේ වඩේකාරයෙක් ගාව වඩේ උල්ට. ඔළුව හිස්. ඔළුවේ සුදු මහත්තයා විතරයි. මම දන්න අපේ පන්ති එහෙම නෑ වෙන පන්ති වල. අපේ පන්තිය තමයි හොඳයි. අපේ පන්තියේ ඔක්කොම ලෝයස්ලා ප්‍රාදේශීය ලේකම්ලා ඕන් දැක්කම මට කීයද? ඉසාපතිලා මම නෑ ඔක්කොම කෙනෙක් වෙනවා. මෙහෙණින් නාන්සලා ඉන්නවා. මෙහෙණින් නාන්සලා වෙනලා ඉන්නේ. එහෙම නෑ. රූපවාහිනී නිවේදිකාව ඉන්නවා. ගුරුවරුත් ඉන්නවා වගේ. ගුරුවරු. හරි. ඊට ඒකීය ආණ්ඩු ක්‍රමයක ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියන්නේ විකාශනාත්මක මාදිලියක්. ඒ කියන්නේ කාලයත් එක්ක විකාශනය වෙච්ච එක. සංධීය එකක් කියන්නේ මොකද්ද? සිතාමතා සකස් කරගත් එක. එහෙම නෙමෙයිද? ඉන්දියාවේ එක හදාගෙන තියෙන ඉන්දියාවට ඕන විදිහට නෙමෙයිද? ඇමරිකාවේ එක හදාගෙන තියෙන ඇමරිකාවට ඕන විදිහට නෙමෙයිද? ස්විස්ලන්තේ එක හදාගෙන තියෙන ස්විස්ලන්තයට ඕන විදිහට නෙමෙයිද? ඒව තමයි හදාගන්නේ. එහෙනම් ඒකීය කියන්නේ මොකද්ද? විකාශනාත්මක එක. සංධීය කියන්නේ මොකද්ද? සිතාමතා සකස් කරගත් එක. තේරුණා? ඒක හදපුවා. පැහැදිලිද? හරි නේද? හරි දැන් මම ප්‍රශ්නයක් අහනවා. සහසන්ධීය ක්‍රමයක වඩා බලවත් කවුද? සහසන්ධීය ක්‍රමයක වඩා බලවත් කවුද? ප්‍රාන්ත ආණ්ඩුව. ඇයි හේතුව මොකද්ද? එයාලා කලින් රාජ්‍යයන් මොන රාජ්‍යයන්ද? ස්වාධිපති බලයෙන් හිමි රාජ්‍යයන්. එයාලා එකතුනේ මොන හේතු දෙක මුල්ලද? එක්කෝ ආරක්ෂාව නැත්නම් ආර්ථිකය. පැහැදිලිද? අර්ධ සංධීයක වඩා බලවත් කවුද? මධ්‍යම ආණ්ඩුව. ප්‍රාන්ත ආණ්ඩුව දුබලයි. මධ්‍යම ආණ්ඩුවට පුළුවන් ප්‍රාන්ත ආණ්ඩුවට ඕන වෙලාවක ඇඟිලි ගන්න. ඒකට උදාහරණයක් ඉන්දියාවේ මොන බලතලද? හදිසි අවස්ථා බලතල. පැහැදිලිද?
සංධී ක්‍රමයක මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත ආණ්ඩුවට බලතල තියෙනවා. මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්තයට ඇඟිල්ල ගහන්නත් බෑ. ප්‍රාන්තයට මධ්‍යයට ඇඟිල්ල ගහන්න බෑ. පැහැදිලි දෙන්නට නීත්‍යානුකූලව ස්වාධීනව බලතල බෙදලා දීලා තියෙනවා. පැහැදිලිද? ඒකී ක්‍රමයක ප්‍රාන්ත ආණ්ඩුවක් නෑ. මධ්‍යම ආණ්ඩුවට තනි ස්වාධීන බලය උරුමයි. සංඝීය රාජ්‍යයන් බිහි වෙන්නේ මොන වගේ තත්ත්වයකද? මම උදාහරණයක් කොහොමද? දිවා අග තියෙනවනේ. හරි. ගොඩක් කොහොමද? අනිත් පැත්තට මිරික ගන්න දිව. එතකොට හරියනවා. මොකද? දැඩි ජනවාර්ගික බෙදීම් වලින් තොර කුඩා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වල බිහි වෙන මොනවද? ඒකීය ආණ්ඩු. සංධී ආණ්ඩු දැඩි ජනවාර්ගික බෙදීම් සහිත විශාල ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වල බිහි වෙන මොනවද? සංධී ආණ්ඩු. මේ වගේ chart එකක් ගෙදරින් හදාගෙන ඉන්න පුළුවන්.